ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමග දෙරට අතර යුදමේ තත්ත්වයක් ඇති වූ අතර මේ වන විට එය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා. ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර ඒ අනුව ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහන් යන ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එක්සත් ජනපද හමුදාව සාර්ථකව ප්‍රහාර එල්ල කළ බවයි ඔහු පවසන්නේ. ඒ අනුව මේ වන විට සියලුම ගුවන් යානා ඉරාන ගුවන් අවකාශයෙන් පිටත් වී ඇති බවත් ෆෝඩෝ වෙත බෝම්බ තොගයක් හෙන්නන ලද බවයි ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ. එසේම සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ මේ ඇමරිකා එක්සත් ජනපදයට ඊශ්‍රායලයට සහ ලෝකයට ඓතිහාසික මොහොතක් බවත් ඉරානය දැන් මෙම යුද්ධය අවසන් කිරීමට එකඟ විය යුතු බවයි. මේ අතර ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහන් වෙත ප්‍රහාර එල්ල වූ බව ඉරානය විසින් තහවුරු කර තිබෙනවා. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කර ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායලය එක්සත් ජනපදය සමග පූර්ණ සම්බන්ධීකරණයෙන් කටයුතු කළ බව ඊශ්‍රායල නිලධාරියෙක් විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා.